සියලු දෙනාටම ආයිබෝන් කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද පදවිය මහසෙන් මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ දරුවෝ කණ්ඩායමක් එක්ක මන් සූදානම් වෙන්නේ මේ 9 ශ්‍රේණියේ විද්‍යා විෂයට අදාළව 12 වෙනි ඒකකය වෙන ජෛව විවිධත්වය කියන ඒකකයට අදාළව එහි තියෙන ශ්‍රී ලංකාවේ ස්වභාවික සහ නිර්මිත පරිසර පද්ධති පිළිබඳව කතා කරන්න. ඉතින් මේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සහ නිර්මිත කියන පරිසර පද්ධති පිළිබඳව කතා කරනකොට අපිට මේවා කණ්ඩායම් කීපයකට බෙදන්න පුළුවන්. අපිට ජලජ පරිසර පද්ධති, ඒ වගේම භෞමිකව තියෙන පරිසර පද්ධති විදියට වර්ග කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි ජලජ පරිසර පද්ධති පිළිබඳව අපේ මේ ඉන්න දරුවන්ගෙන් අහලා බලමු. ඉස්සරළම මම කැමති ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජලජ පරිසර පද්ධතියක් වෙන ගංගාවක් පිළිබඳව දැනගන්න. මම ඒ පිළිබඳව මුලින්ම අහනවා අපේ ගවේෂී සිතුපබාගෙන්. ඉතින් අහලා බලමු අපි ගංගාවක් පිළිබඳව මොනවද ගවේෂිත තියෙන අදහස් කියලා. ඔව් සර් දැන් ගංගාවක් ගත්තාම අපි ඉස්සෙල්ලම ගංගාව කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. එතකොට හිම ගත්තාම ගංගාවක් කියන්නේ උස්දින් ප්‍රදේශයක ඉඳලා පහත්දින් ප්‍රදේශය ඔස්සේ මේ මුහුදට ගලාගෙන බසින මේ ජල ධාරාවක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි දැන් ශ්‍රී ලංකාවේ ගංගා ගත්තාම තියෙනවා 103ක් පමණ තියෙනවා ශ්‍රී ලංකාවේ ගංගා. එතකොට මේ ගංගා වලින් ප්‍රධාන ගංගා තියෙනවා 22ක්. එතකොට ඒ වගේම තමයි මේ ගංගාවලට ලැබෙන වර්ෂාපතනය අනුව මේ ගංගාවල ජලය මට්ටම අඩු වැඩි වෙනවා. එතකොට දැන් මේ ගංගාවකින් තමයි දියල් ලකුණත් ආරම්භ වෙන්නේ. එතකොට ඒ වගේම තමයි ගංගාවක් සාමාන්‍යයෙන් එකපාරට ආරම්භ වෙන්නේ නැහැ. මේ උල්පත් කුඩා දිය පහරවල් මේ වගේ දේවල් එකතු වෙලා තමයි මේ ගංගාවක් කියන ආකර්ෂණීය දේ නිර්මාණය වෙන්නේ. එතකොට ඇත්තටම කතා කරාම මේ ගංගාවක් නිර්මාණය වෙන්නේ කුඩා දිය පහරවල් ගොඩක් එකතු වෙලා දොළ පාරක් හැදෙනවා. මේ දොළ පාරවල් එකතු වෙලා මේ ඔයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒකට අපි කියනවා මේ අතු ගංගාවක් කියලා. එතකොට මේ දැන් අපි කතා කරනවා නැස මේ දැන් මේ ගංගාවක් ගත්තාම මේ ගංගා ගොඩක් වෙලාවට මධ්‍යම කඳුකරේ ඉඳලා තමයි ආරම්භ වෙන්නේ. එතකොට දැන් කවියක් වුණත් තියෙනවා මහවැලි කැලණි කළු අලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැල නැග්ගා කියලා. එහෙම බලද්දි මේවා මධ්‍යම කඳුකරේ ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒ වගේම තමයි දැන් මේ වගේ තියෙන වැදගත්කමුත් තව ගොඩක් තියෙනවා. ගංගාවල් වල තියෙන ප්‍රයෝජන ගත්තාම මේ අපිට ප්‍රවාහනයට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මිරිදිය දීවරයන්ට අවශ්‍ය වෙනවා. එතකොට ආයෙ ගත්තාම මොකද්ද ජල විදුලි බලාගාර වලට ජල විදුලි නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් මේ ගොඩක් වෙලාවට දැන් මේ දේවල් නිසා සංචාරක ආකර්ෂණය පවා අපේ රටේ මිනිසුන් දිනාගෙන තියෙනවා. ඔව් දැන් ඒ විදිහට ගත්තාම මේ ගංගාවක් කියන්නේ විශාල ප්‍රයෝජන රාශියක් තියෙන ස්වභාවික පරිසරයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් තමයි. එතකොට දැන් ඒ වගේම මම තව කාරණයක් එකතු කරන්න කැමති මේ දෙයට මේ ගංගාවක් කියන එකට. දැන් ලංකාවේ තියෙන්නේ මධ්‍යම කඳුකරේ ඉඳලා ගලාගෙන යන අරිය ජලවහන රටාවක් තියෙනවා. ලංකාවේ තියෙන මේ ස්වභාවික ජලවහන රටාවට අපි කියන්නේ අරිය ජලවහන රටාවක් කියලා. එතකොට මේ කියන්නේ මධ්‍යම කඳුකරයෙන් පටන් අරගෙන රට පුරා විහිදිලා යන විදිහේ ජලවහන රටාවක් තමයි තියෙන ස්වභාවිකව. එතකොට මේ ජලවහන රටාව තුළ ගලාගෙන යන සමහර ගංගා වලින් ඒවා පාදක කරගෙන තමයි ලංකාවේ අතීතයේ ඉන්න රජවරු වැව් පවා නිර්මාණය කරේ. මේ ගංගාවල් උස්බිම් දෙකක් අතරින් ගලාගෙන යන ස්ථානයක් එකිනෙකට හරස් කරලා ඒ වගේ ස්ථාන වලින් තමයි වැවක් පවා නිර්මාණය කරේ. ඉතින් මම ඒකත් කාරණයක් විදිහට තව එකතු කරනවා. ඊළඟට මම දැනගන්න කැමති ගවේෂී තව ගංගාශ්‍රිත පරිසර. දැන් ওই ගඟක් ගලාගෙන යනකොට ගංගාවක දෙපැත්තේ තියෙනනේ පරිසරයක්. අපි මේවා හඳුනනවා ගංගාශ්‍රිත පරිසර කියලා නේද? මොකද්ද ගංගාශ්‍රිත පරිසරයක් පිළිබඳව මොන වගේ දෙයක්ද ඔයාලට කියන්න තියෙන්නේ? ඔව් දැන් මේ ගංගාශ්‍රිත පරිසරයක් ගැන කතා කරාම මේ ගංගාශ්‍රිත පරිසරයක් කියන්නේ ගඟක් ආරම්භ වන ස්ථානයේ ඉඳලා අවසාන වෙන ස්ථානය දක්වා මේ ගංගාව වටපිටාව තියෙන පරිසරයට අපි හඳුන්වනවා ගංගා ආශ්‍රිත පරිසරය කියලා. එතකොට ඒ වගේම තමයි මේ දිල්ලු කියන තෙත්බිම් වර්ගත් දැක් ගන්න හැකියනවා. ඒ වගේම තමයි දැන් මේ වගේ තියෙන වැදගත්කම් ගැන එහෙම කතා කරොත් එහෙම දැන් මිරිදිය දීවර කර්මාන්තයට යොදා ගන්න මේ අවශ්‍ය වෙනවා.
ඒ වගේම තමා දැන් ගොඩක් වෙලාවට මේ මිනිස්සුනස්ස රොන්මඩ කිව්වහම වැඩි ගණන් ගන්න නෑ. මොකද මේ එච්චර විශේෂ දෙයක් නෙමෙයි කියලා හිතන් ඉන්නේ ගොඩක් අය. එතකොට ඒ වුණාට දැන් මේ රොන්මඩ වලින් ගොඩක් වෙලාවට මේ වගාබිම් වලට යොදා ගන්නවා රොන්මඩ කියන දේවල්. එතකොට ඒ කියන්නේ රොන් මඩ තැම්පත් වුණාට පස්සේ ඒ පසවල් සාරවත් වෙනවා කියලා. කියන්නේ කෘෂිකර්මාන්තයට සුදුසු විදියට සාරවත් වෙනවා කියලා. රතාබිල පෝෂණය කරන්න රොන්මඩ අවශ්‍ය වෙනවා. ඒ වගේම තමාස දැන් මේ ගොඩක් විශේෂ කාරණයක් විදිහට අපිට ගන්න පුළුවන් උළු ගඩොල් කර්මාන්තයට. දැන් ගොඩක් වෙලාවට ගත්තාම මේ ගංගාශ්‍රිත ප්‍රදේශවල තියෙන පස ගොඩක් වෙලාවට මේ ගඩොල් උළු කර්මාන්තවලට අවශ්‍ය වෙනවා. දැන් අපි දැනගත්තා ගඟක් කියන්නේ මොන වගේ පරිසර පද්ධතියක්ද, ඒ වගේම ගංගාශ්‍රිත පරිසරයක් කියන්නේ මොන වගේ පරිසර පද්ධතියක්ද කියලා. ඉතින් දැන් ගඟක්, ඒ වගේම ගංගාශ්‍රිත පරිසර මේ වගේ දේවල් ගැන කතා කරගෙන යනකොට ඊළඟට අපිට අමතකම කරන්න බැරි පරිසර පද්ධතියක් තියෙනවා. ඒ තමයි ගම් මෝය. අපේ මලිත් ඉන්නවා. අපි මලිත්ගෙන් අහලා බලමු ගම් මෝයක් කියන්නේ මොන වගේ පරිසර පද්ධතියක්ද කියලා. ඔව් දැන් ගත්තම ගංගාවක් ගැන ගවේෂි කතා කරා. දැන් තියෙන්නේ ගම්මෝය පිළිබඳව. ගම්මෝය කියන්නේ අපි හඳුනාගත්තොත් ගංගාවක් සාගරයක් හරි මුහුදක් හරි එකතු වෙන තැන තමයි ගම්මෝය කියලා කියන්නේ. දැන් ගංගාවක් ගත්තම ගංගාවේ විවිධ අපරාව කියන්නේ රොන්මඩ වගේ දේවල් කියන්නේ ගංගා දිගේ එනවා. ඇවිල්ලා මේ ගම්මෝය කියන ස්ථානයේ මේ ඒ ටික තැම්පත් වෙනවා. එතකොට තැම්පත් වුණාන් පස්සේ දැන් ගංගාවේ තියෙන ජලය සාගරයට යන්න බෑනේ. ඊට පස්සේ ඒ තව ටික කියන්නේ රොන්මඩ ඇවිල්ලා පිරුණාන් පස්සේ ගංගාව කියන්නේ විශාල භූමි ප්‍රමාණයක් ඒකේ එකතු වෙලා වසා ගන්නවා. ඊට පස්සේ ආයේ වසාගෙන අපිට කියන්න පුළුවන් ජල මාර්ග විභේදය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ ගංගාවේ තියෙන ජලය දැන් සාගරයට යන්න ඕනේනේ. ඒ හින්දා මේ දැන් ගංගාවේ අතු ඇල මාර්ග උදියට බෙදෙනවා. බෙදිලා තමයි සාගරයට මේ ඒ ජලය යන්නේ. දැන් ගංගාවේ තියෙන ජලය මිරිදිය ජලයනේ. එතකොට සාගරයේ තියෙන කරදිය ජලය. අර ඇල මාර්ග දිගේ යන්නේ මිරිදිය ජලයනේ. දැන් මිරිදිය ජලය සාගරයට ඇතුළු වුණාන් පස්සේ කරදිය සහ මිරිදිය කියන ජලය එකතු වෙනවා. එකතු වුණාන් පස්සේ ඒ ගංගා මෝය කියන ප්‍රදේශයේ තියෙන්නේ කියුල් දිය සහිත පිරිච්ච ජලය තමයි තියෙන්නේ. එතකොට තව ගත්තම يعني දැන් මුහුදේ තියෙන කරදිය ජලයනේ. කරදිය ජලය අර ගංගාවත් එක්ක එකතු වෙන්න පුළුවන්නේ. එකතු වෙන්න පුළුවන් හින්දා මේ දැන් ඒක එකතු වෙන්න බෑනේ. ඒ හින්දා අර සාගරේ يعني අර එකතු වෙච්ච රුල්මඩ එකතු වෙලා හදන ත්‍රිකෝණාකාර හැඩේ තියෙන දූපත කියන්නේ ඩෙල්ටාව කියන එක. ආන් ඒකයින් අර සාගරේ තියෙන කරදිය ජලය ගංගාවේ තියෙන මිරිදිය ජලයට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උතනින් අදහස් කරන්නේ මුහුදේ තියෙන කරදිය ජලය ගංගාව දිගේ ඉහළට මිශ්‍ර වෙලා ගමන් කරන එක බලපෑම එක තමයි මොයක සිද්ධ වෙන කාර්යය. හොඳයි. දැන් එතකොට දැන් මලිත් කිව්වා කරදිය සහ මිරිදිය එකට එකතු වෙන තැනක් තමයි එතකොට මොය කියලා කියන්නේ. ගම් මොයක් කියන්නේ. ඉතින් ගම් මොය කියන්නේ ගඟක් ඇවිල්ලා මුහුදත් එක්ක එහෙම නැත්නම් සාගරයත් එක්ක එකතු වෙන ස්ථානයට තමයි අපි මොය කියන්නේ. ඉතින් එතකොට මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ කරදියයි මිරිදියයි මිශ්‍ර වීමක් කියලා. ඒතකොට මොන වගේ ජීවීන්ද මේ අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ වගේ මොය තියෙන ප්‍රදේශයක? ඔව් දැන් ගත්තම කියුල්දිය සහිත පරිසරයක් නේ තියෙන්නේ. එතකොට කියුල්දිය සහිත පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් ජීවීන්ම තමයි ඒ පරිසරයේ ජීවත් වෙන්න පුළුවන්. කියන්නේ උදාහරණ ගත්තොත් මස්සයින්, එතකොට මැඩියන්, ගෙම්බන්, උරගයින් ඒ වගේ සතුන් තමයි මේ පරිසරවල ජීවත් වෙන්න පුළුවන්. හොඳයි. මලික්ගේ කතාවෙන් අපිට තේරුණා ගම් මොයක් කියන්නේ මොන වගේ පරිසර පද්ධතියක්ද, ඒකේ තියෙන වැදගත්කම් මොන වගේ දේවල්ද කියලා. ඉතින් ඊළඟට ගම් මොය පිළිබඳව කතා කරුවට පස්සේ අපිට අමතක කරන්න බැරි පරිසර පද්ධතියක් තමයි කලපුව කියලා කියන්නේ. ඉතින් කලපුව පිළිබඳව අපි අහලා බලමු අපේ සෙනුකගේ. ඉතින් සෙනුක ඉන්නවා කලපුව පිළිබඳව අපිට විස්තර කරන්න. ඔව් සර්. ඇත්තටම කලපුව ගැන කතා කරනකොට කලපුව කියන්නේ ලංකාවේ තියෙන ස්වභාවික නිර්මාණය වෙච්ච හරිම ලස්සන පරිසර පද්ධතියක්. කලපුවක් හැදිලා තියෙන්නේ වැලිපර වලින් සහ කොරල් පර එකට එකතු වෙලා ඒවෙන් බැමි වශයෙන් නිර්මාණය වෙලා ඒ කියන්නේ මුහුදත් සමග මිශ්‍ර නොවන විදියට ඒත් වසරේ එක් කාලයක් තුල මුහුදත් සමග කලපුවක් මිශ්‍ර වෙනවා. කලපුවක තියෙන්නේ කියන්නේ කලපුවක් කියන්නේ කියුල් දිය සහිත ජලාශයක්. වැලිපර කියන්නේ කාලයක් තිස්සේ එකට එකතු වෙලා ගොඩනැගුණු වැලි කඳු. කලපුව ශ්‍රී ලංකාවේ කලපු 200කට ආසන්න කුඩා ඒ කියන්නේ කුඩා සහ විශාල කලපු වශයෙන් කලපු 200කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.
වැඩිපුරම කලපු බේරලා තියෙන්නේ බටහිරා නැගෙනහිර වෙරළ තීරයට යාබදව ශ්‍රී ලංකාවේ දිගම කලපුව පුත්තලම කලපුව කලපු වලට උදාහරණ විදියට නගම්බෝ කලපුව ජෆ්නා කලපුව චිලාව කලපුව බත්තිකණ්ඩි කලපුව ගන්න පුළුවන් කලපුව වල තියෙන විශේෂ දේවල් කියනකොට මේ මත්ස්‍ය කර්මාන්තය ඒ දීවර කර්මාන්තයත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයත් ඒ කියන්නේ ඒ ආශ්‍රිතව සිදු වෙනවා දීවර කර්මාන්තය ගත්තාම කියන්නේ සමහර මිනිස්සු ජීවනෝපාය විදියට දීවර කර්මාන්තය රැගෙන යනවා ඒත් සමහර මිනිස්සු රැකියාවක නියැලෙද්දී තමාගේ ආහාර පිණිස මත්ස්‍ය කර්මාන්තය රැගෙන යනවා එතකොට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ගැන කතා කරද්දී ඒ කියන්නේ විසිතුරු මසුන් කලපෝලින් ඒ කියන්නේ අල්ලගෙන ඇවිල්ලා ඒ කියන්නේ විදේශ රටවල් සඳහා යවනකොට මේ යවලා මේ විදේශ විනිමය ලංකාවට කියන්න පුළුවන්. ඒතකොට සංචාරක කර්මාන්තය ගැන කතා කරනකොට කලපු ආශ්‍රිත ජීවත් වෙන ජීවීන් පක්ෂීන් කඩලාන වර්ග විවිධ මත්ස්‍යයන් කකුලොන් වැනි සතුන් කියන්නේ නිරීක්ෂණය සඳහා විදේශ රටවලින් සංචාරකින් මෙරටට පැමිණෙනවා. ඒ කියන්නේ මේ කලපු පද්ධති පරිසරයේ දැනටමත් ඒ කියන්නේ දූෂණය වෙමින් පවතින්නේ. ඒවා දැනට ඒ මේ ඉදිරි පරපුරට ඒ කියන්නේ තවත් දූෂිත කරන්නේ නැතුව මේ සුන්දරත්වය රැක බලා ගන්න අපි බලාගන්න. දැන් අපි ඒ ඇහුවේ විස්තර කලපුව පිළිබඳව. ඉතින් අපේ සෙනුක හොඳ ලස්සන විස්තරයක් කරා මේ කලපුව පිළිබඳව. මොකද දැන් අපි ලස්සන රටාවකට තමයි මේ සාකච්ඡාව ගෙනාවේ. ගංගා පිළිබඳව කතා කරා, ගංගාශ්‍රිත පරිසර පිළිබඳව කතා කරා. එතනින් පස්සේ අපි ගං මෝයක් පිළිබඳව, දැන් ඕන් ගඟ මුහුදට සම්බන්ධ වෙන ස්ථානේ. ඊළඟට අපි දැන් කලපු පිළිබඳව කතා කරා. දැන් ඊට පස්සේ අපිට කතා කරන්න සුදුසුම මාතෘකාව විදිහට මම හිතනවා සාගරය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. මොන වගේ තැනක්ද කියන්නේ. අපි සාගරය පිළිබඳව අහලා බලමු අපේ නෙලිත්ගෙන්. අපේ නෙලිත් ඉන්නවා සාගරය පිළිබඳව ඔබට විස්තර දක්වන්න. ඔව් දැන් සාගරයක් කියන්නේ අපි ඉන්නේ ජීවත් වෙන පෘථිවියේ ඉතා විශාල ප්‍රදේශයක් වසා දෙන ප්‍රදේශයක්. දැන් සර් දන්නවනේ ඇල්ගී බුහුවාවන් මත්ස්‍යයන් කියන ජීවීන් ඒ ජීවීන් ඉතා අධික ප්‍රමාණයෙන් මේ සාගරයේ ජීවත් වෙනවා. දැන් අපේ මේ සාගරයක් යනකොට උදාහරණ ගත්තොත් අපේ මේ ජීවත් වෙන ශ්‍රී ලංකාවේ තියෙන්නේ සාගරය. ඉන්දියන් සාගරයේ ඒ තව අත්ලැන්ටික් සාගරයේ තව ලෝකයේ විශාලම සාගරය වෙන පැසිෆික් සාගරයේද අපිට ගන්න පුළුවන්. තව සාගරයේ විශේෂ කරුණක් ලෙස අපි ආහාරයට ගන්නා ලුණු ගන්නේ සාගර ජලයමයි. ඔව් එතකොට ලෝකයේ ලොකුම ආර්ථිකයක් පවතින පරිසර පද්ධතියක් විදිහට අපිට මේ සාගරය හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මහ විශාල මත්ස්‍ය සම්පතක් ඉන්නවා මේ සාගරේ. අපිට පරක්තරක් කියන්න බැරි තරම් විශාල මත්ස්‍ය සම්පතක් ඉන්නවා. මේ සාගරය කියන පරිසර පද්ධතිය. ඒ වගේම ලෝකේ සාමාන්‍යයෙන් සමහර රටවල් කියනවා දීවර කර්මාන්තය තමයි ඒ අයගේ ප්‍රධානම ජීවනෝපාය වෙලා තියෙන්නේ. ප්‍රධානම ආර්ථිකයේ රඳා පවතින සාධකය වෙලා තියෙන්නේ. දැන් ලෝකේ දීවර කර්මාන්තයෙන් මේ වෙනකොට ගත්තහම ලෝකේ අංක 1ට ඉන්න රට තමයි ජපානය. එතකොට ජපානයේ දලදේශීය නිෂ්පාදිතයෙන් වර්ෂයකට සිදු කරන ඒ දලදේශීය නිෂ්පාදිතයෙන් විශාලම ප්‍රතිශතයක් අයිති කරගන්නවා ඒ කට්ටියගේ දීවර කර්මාන්තය. මේක සාගරයත් එක්ක කරන්නේ. එයාලගේ සම්පූර්ණ එයාලා නිර්මාණය කරලා තියෙන නැව් කියන්නේ සාගරයේ පාවෙන කර්මාන්ත ශාලාවක් කොටින්ම කියනවා. ඉතින් මේ වගේ විශාල මත්ස්‍ය සම්පතක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මත්ස්‍ය සම්පතක් තියෙන ප්‍රදේශයක් තමයි පරිසර පද්ධතියක් තමයි අපිට සාගරය කියලා කියන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි තව හොයාගත්ත මහ විශාල සම්පත් ප්‍රමාණයක් තියෙන ස්ථානයක් තමයි සාගරය කියන්නේ. තාමත් මිනිසුන්ට හොයලා ඉවර කරගන්න බැරි වෙච්ච ස්ථානයක්. බොහොම අභිරහස් ලෙස සැඟවිලා තියෙන තොරතුරු තියෙනවා මේ සාගරයත් එක්ක ලෝකේ ඕන තරම්. ඔව් දැන් සාගරයේ ජෛව විවිධත්වය අතින් ඉතා වැඩි. ඔව් සර් ඒතකොට සංචාරක කර්මාන්තයත් නියැලෙනවා සෑම රටකම වගේ මේ මුහුදත් එක්ක. ඒ කියන්නේ ලොකුම ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය රඳා පවතින්නේ මුහුදත් එක්ක. ඒ කියන්නේ සාගරයත් එක්ක සම්බන්ධ වෙලා. මුහුද ගැන කතා කරනකොට එහෙම නැත්නම් සාගරය ගැන කතා කරනකොට තවත් ඇත්තටම අපි මේ ගන්න වෙලාව මදි. ඇත්තටම සාගරය පිළිබඳව තව විශාල කරුණු කාරණා තියෙනවා අපි සාකච්ඡා කරනවා නම්. ඊළඟට අපි කතා කරමු අභ්‍යන්තර ජලාශ පිළිබඳව. එතකොට මේ අභ්‍යන්තර ජලාශයක් කියන්නේ අපේ රට ඇතුලේ තියෙන ජලාශ. මේවත් ස්වභාවිකව නිර්මාණය වෙච්ච එහෙම නැත්නම් ස්වභාවික තත්ත්වයටපත් වෙච්ච ජලාශ තියෙනවා. ඉතින් අපි ඒ ගැන අහලා බලමු අපේ සතිනිගෙන්. සතිනි ඉන්නවා අපිට ඒ පිළිබඳව විස්තර කරන්න. ඔව් සර් දැන් අභ්‍යන්තර ජලාශයක් ගලගත්තොත් ස්වභාවිකව නිර්මාණය කරපු විල් පොකුණු ඒ වගේම මිනිසා විසින් නිර්මාණය කරපු වැව් ඒ ඔක්කොම අභ්‍යන්තර ජලාශ වලට අයත් වෙනවා. සර් වැවක් කියලා ගත්තොත් අපි දන්නවා වැවක් හදලා තියෙන්නේ රජවරු. එතකොට මේ ඒවා අවුරුදු දහස් ගණනක් විතර පරණ වෙන්න පුළුවන්.
දැන් වර්තමාන වෙනකොට ඒවා විවිධ පාරිසරික තත්ත්වවලට විවිධ පාරිසරික චක්‍රීකරණ වලට දක්වලා පරිසරය සමග සමතුලිත වෙලා තමයි තියෙන්නේ. ඔව්. එතකොට අපිට මේ වැව් අභ්‍යන්තර ජලාශය වලට ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවික පරිසර පද්ධතියක් විදිහට සලකන්න පුළුවන්. ඔව්. හොඳයි. එතකොට මේ අභ්‍යන්තර ජලාශය තෙත් කලාපය මෙන්ම මීලි කලාපයේද මිරිදිය වශයෙන් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ ඕලු, නෙළුම්, මානෙල්, කෙකටිය වගේ ශාක වර්ග තියෙනවා. ආය ගත්තොත් සත්ව විශේෂ ගත්තොත් මත්ස්‍යයින්, ගෙම්බන්, මැඩියන්, ආයේ ජලාශිත පක්ෂීන් වගේ ඒවත් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේවට දැන් අභ්‍යන්තර ජලාශය ගන්න කතා කරේ. අභ්‍යන්තර ජලාශය වලට උදාහරණ වශයෙන් ගත්තොත් අපි මේ ඉන්න තැනම අපිට අභ්‍යන්තර ජලාශයක් විදිහට ගන්න පුළුවන්. මම හිතන්නේ අපි හරි වාසනාවන්තයි අපි ඉන්නෙත් මේ පදවිය වැව ගාව. ඒ කියන්නේ ඒකත් අභ්‍යන්තර ජලාශයක් වෙනවා. පදවිය වැව ගත්තොත් මේක තමයි අපේ පැත්තේ තියෙන ලොකුම වැව. අත අපේ ගමේ තියෙන ලොකුම වැව මේක තමයි. ඒ වගේම ලංකාවෙත් ලොකුම වැවක් මේක. ඔව්. එතකොට මේ පදවිය වැව හැදුවා කියලා කියන්නේ දෙවන මුගලන් රජතුමා. සාමාන්‍ය කෘෂිකර්මාන්තය සඳහා මේ පදවිය වැව යොදා ගන්න. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ඔව්. ජලය සපුර ගන්නත් මේ අපේ පදවිය වැව යොදා ගන්නවා වැඩි වශයෙන්ම. ඒ වගේම අපිට දැන් උනත් පේනවා මේ අපේ වැවේ ඔරු පාරු වලින් ජනතාව මේ මසුන් අල්ලන විදිය. කියන්නේ මිරිදිය දීවර කර්මාන්තයට මේක ගොඩක් වැඩි වශයෙන් වැදගත් වෙනවා. ඔව් ඒත් ඒ වගේම තමයි දැන් මේ මම ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. මම මේක අමතර කාරණයක් විදිහට ඉස්පත් කරන්නේ මෙතනින් පිටිපස්ස එහා පැත්තේ අපේ මේ වැව් බැම්මෙන් එහා පැත්තේ තියෙනවා බිසෝකොටුව කියලා ගම්මානයක්. ওই ප්‍රදේශයේ තියෙනවා මාළු අභිජනන මධ්‍යස්ථානයක් පවා මිරිදිය මසුන් අභිජනන මධ්‍යස්ථානයක් පවා. දැන් මේ දේවල් වලට පවා මේ ස්වභාවික පරිසරයක් විදිහට එහෙම නැත්නම් දැන් මේ අභ්‍යන්තර ජලාශයක් විදිහට තියෙන මේ අපේ පදවිය වල මේ උදව් කරගෙන තියෙනවා මේ ප්‍රදේශයේ ජනතාව. ඉතින් මේකෙන් සැලසෙන්නේ මේ ප්‍රදේශයේම ජනතාවගේ සමෘද්ධිය තමයි මේකෙන් මේ වැඩි වෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම. එතකොට මේ අභ්‍යන්තර ජලාශයක් කියන්නේම මිනිස්සුන්ට මහ විශාල සම්පතක්. ඒ වගේම අපිටත් තියෙන ලොකුම සම්පත තමයි අපේ මේ පදවිය. අපි ඉතින් ඇත්තටම හරි ආඩම්බරයෙන් කතා කරනවා. අපේ ගම වුණත් අඳුරගන්නේ මේ රටේම මිනිස්සු මේ අපේ ගම වුණත් අඳුරගන්නේ පදවිය කිව්වහම පදවියේ ලොකු වැවක් තියෙනවා නේද? එහෙම තමයි අපෙන් අහන්නේ. ගොඩක් අය මේ ලංකාව පුරාම විසිරිච්ච අය. පදවිය කියන ගම නොදන්නවා වුණාට පදවිය වැව දන්නවා ගොඩක් අය. ඉතින් මේ අභ්‍යන්තර ජලාශයක් කියන්නේ ඒ රාජවරුන්ටත් පින් සිද්ධ වෙන්න මේ අභ්‍යන්තර ජලාශ අපිට මේ විදිහට මහ විශාල ජලස්කන්ධයක් අපිට හදලා දීලා තියෙන එකෙන් මේ ප්‍රදේශයේ පුරාම තියෙන මිනිස්සුන්ගේ සමෘද්ධිය අපි සලසාගෙන තියෙනවා මේ ජලාශ උදව් කරගෙන. ඔව් සර් ඒ වගේම මේ විශේෂ මේ සංචාරක ආකර්ෂණයක් වගේ දෙයක් තියෙනවා මම හිතන්නේ අපේ පදවිය වැවට. මොකද මේ අපේ පදවිය වැවේ ජෛව විවිධත්වය අතින් ගත්තොත් ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙනවා කියලා මම හිතනවා. ඒකෙන් අපේ අවට ඉන්න යාළුවන්ට ඒ වගේම අපේ ප්‍රදේශයේ ඉන්න හැමෝටම කියන්න ඕනේ මේ අපේ පදවිය වැව ඒ කියන්නේ ආරක්ෂා කරගන්න නැත්නම් අනාගත පරපුරට ඉතිරි කරගෙන ඒ කියන්නේ හොඳින් පවත්වාගෙන යන්න ඕන කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔව් ඒ වගේම තමයි අපේ පදවිය වැව අපේ ගමට වටින නිසා අපි ඒ වගේ එහෙම කිව්වට මුළු රටේම තියෙන ජලාශ අභ්‍යන්තර ජලාශ මේවා පරිස්සම් කරගැනීම අපේ යුතුයකමක් වෙනවා. මොකද අපි ඒකේ පණිවිඩය ගෙනියන්න ඕන අපේ සමාජයටත්. මොකද මේවා පරිස්සම් කරගත්තේ නැත්නම් අපේ අනාගත පරම්පරාවට බොහොම දුකසේ මේ දේවල් පිළිබඳ දිහා බලන්න සිද්ධ වෙනවා. බොහොම කනගාටුවෙන් මේ දේවල් දිහා බලන්න සිද්ධ වෙනවා. ඒ අයගේ මුතුන් මිත්‍ර විදියට අපිටත් දොස් පවරමින් බලන්න වෙනවා. ඉතින් මොකද අපේ පදවියේ සමහර ස්ථාන ගත්තාම අපි දැකලා තියෙනවා හරි ලස්සන තැන්. පිටින් බලනකොට හරිම ලස්සන තැන්. නමුත් අපි ගිහිල්ලා බලනකොට ඒ තැන් බොහොම ජරා ජීර්ණ වෙලා තියෙන්නේ. පොලිතින් ඒ වගේම මේ බියර් කෑන් වගේ දේවල් නේද? මේ වගේ ප්ලාස්ටික් වගේ දේවල් හැම තැනම විසික් කරලා. ඉතින් මේ වගේ දේවල් වලින් සිද්ධ වෙන්නේ මේ වගේ පරිසර පද්ධති වලට හානි සිද්ධ වෙන එක. ඉතින් අපි දැනගන්න ඕන ඇත්තටම අපේ ආකල්පමය වශයෙන් අපි වෙනසක් ඇති කරගන්න ඕන මේ වගේ ස්ථාන පිළිබඳව බොහෝම මීට වඩා සංවේදීව බලලා මේ දේවල් ආරක්ෂා කරගන්න. මොකද මේ පදවිය ගත්තාම පදවියේ තියෙන ලස්සනම තැන විදිහට අපි දකින්නේ අපේ පදවිය වැව. ඒ වගේම තමයි ඉතින් තවත් වෙනත් ප්‍රදේශයක ඉන්න ජනතාවට මේ වගේම ලස්සන ජලාශ අපි දැකලා තියෙනවා. ඉතින් ඒ අයට ගොඩක් වටිනවා ඒ තැන්. ඒ වගේම මේ අපේ රටට වටිනවා. ඒ වගේම මේ ලෝකයට මේ වගේ තැන් වටිනවා. ඉතින් මේ තැන් ආරක්ෂා කර ගැනීම අපේ ඇත්තටම ලොකු යුතුයකමක් තමයි. ඒ වගේම තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මේ රට අභ්‍යන්තරයේ පවතින තෙත් බිම් පිළිබඳව. අන්න ඒ තෙත් බිම් පිළිබඳව කතා කරන්න අපි මේ වෙලාවේ එකතු කරගන්නවා අපේ ජනුදිව. ඉතින් ජනුදිගෙන් අපි අහලා බලමු තෙත් බිම් පිළිබඳව මොන වගේ දෙයක්ද එයාට ඉදිරිපත් කරන්න තියෙන්නේ කියලා. තෙත් බිම් කියලා කියන්නේ සර් දැන් වර්ෂයේ වැඩි කාලයක් ජලයේ යට වී තිබෙන වගුර සහිත බිම් වලට අපි කියනවා තෙත් බිම් කියලා. එතකොට මේ වගේ වතුර හැම වෙලාවම වගේ තියෙනවා.
ඒත් මේ තැන්වල ජීවය නවතින්නේ නෑ. ඇත්තටම කිව්වොත් සර් තෙත්බිමක් කියන්නේ හරියට අපේ පරිසරයේ හුස්මක් වගේ. එතකොට මේවා ජලය සුරක්ෂිත කරලා වාතයත් පිරිසිදු කරනවා. එතකොට මේ තෙත්බිම හින්දා අපේ රටට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. ඒ වාසි ගැන කතා කරොත් එහෙම සර් ජලය පිරිසිදු කරලා භූගත ජල මට්ටම පෝෂණය කරනවා. එතකොට අර ගම් වතුර එන වෙලාවට එහෙම ඒ වගේ తాවකාලිකව ජලය රඳවා තබා ගන්නවා. එතකොට අර ගම් වලට එන හිතකර ගම් වතුර පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩබිම් යට වෙන එක පාලනයක් වෙනවා මේ ගම් වතුර මේ අභ්‍යන්තර මේ පවතින තෙත් බිම් නිසා. ඔව් සර්. එතකොට දේශගුණික විපර්යාස අවම කරගන්න පුළුවන්. ඒ වගේම ජෛව විවිධත්වයත් පවත්වා ගන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් ඒ වගේ පරිසරයක වගේ පරිසරයක් ආසන්නයේ ඉන්නකොට අපිට ඇඟට පවා සිසිලසක් දැනෙනවා නේද? එතකොට සර් අපේ රටේ තියෙන තෙත්බිම් වලට උදාහරණ කිව්වොත් එහෙම ආනවලුන්දා තෙත්බිම, මාදුවග තෙත්බිම, බන්දුල ජාතික පක්ෂි උද්‍යානය. එතකොට මුතුරාජවල තෙත්බිමත් ඒ අතරේ ප්‍රධානයි. එතකොට මුතුරාජවල තෙත්බිම කියන්නේ ලෝක උරුමයක් විදිහට පවත්වාගෙන ආපු තෙත්බිමක්. ඉතින් මේක ලෝකයේ ලෝක උරුම ලස්තුවට ඇතුළත් වෙලා තියෙන හින්දා පීඩ් කියන khනිජ සම්පත්. ඒකෙන් මේ ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් පීඩ් කියන්නේ මිනිසාට අතිශයින් ප්‍රයෝජනවත් khනිජ සම්පතක්. එතකොට මේ මුතුරාජයට තෙත්බිම කියන්නේ ඊට ආකර්ෂණීය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා ලංකාවේ. එතකොට මුතුරාජවල තෙත්බිම විතරක් නෙමෙයි. දැන් බන්දුර ජාතික පක්ෂි උද්‍යානය ගත්තොත් එහෙම දැන් ඒවට ගියහම දකින්නනේ මත්ස්‍යීන්, පක්ෂීන්, එතකොට මිනිස්සුත් මිනිස් ජීවිතයත් ඒ සමගම බැඳලා තියෙනවා. එතකොට ඒ තාසනාකට ඒවා දැන් විනාශ වෙමින් යනවා. ඉතින් ඒකට අපි සාමිතම් වග බලා ගන්න ඕනේ ඒවා විනාශ වෙන්න දෙන්න නැතුව තියාගන්න. එතකොට මේ තෙත්බිම් වලින් අපිට විවිධ නිෂ්පාදන හා විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ මෑත කාලීනව මම දැක්කා ප්‍රවෘත්තිවලට පවා ශ්‍රී ලංකාවේ ඔය රජයේ රූපවාහිනී නාලිකාවල යෙවූ ප්‍රවෘත්තිවල පවා මුතුරාජවල තෙත්බිමේ තියෙන ශාක ප්‍රජාව විනාශ කරලා ඩෝසර් දාගෙන ඒවා විනාශ කරගෙන යන අත්නෝමතික විදියට විනාශ කරගෙන යන මිනිස්සු කණ්ඩායමක් එහෙම නීති රැහැනට අල්ලගත්තා. ඉතින් ඒ පිළිබඳව වීඩියෝ දර්ශන පවා මාධ්‍යවල රජයේ මාධ්‍යවල මුදා හැරියා. ඉතින් මේ වගේ හානි සිද්ධ කරනවා මේ වගේ තෙත්බිම් වලට ලංකාවේ. ඉතින් තෙත්බිම් වලට විතරක් නෙමෙයි අත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මුළු රටේම තියෙන ස්වභාවික පරිසර පද්ධති වලට මේ වගේ තර්ජන එල්ල කරන පිරිස් ඉන්නවා. ඉතින් අපි ඊළඟට කතා කරන්න යමු තවත් පරිසර පද්ධතියක් පිළිබඳව. හොඳයි දැන් අපි ශ්‍රී ලංකාවේ තියෙන ස්වභාවික ජලජ පරිසර පද්ධති බොහොමයක් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඊළඟට අපි යමු ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික භෞමික පරිසර පද්ධති පිළිබඳව කතා කරන්න. මුලින්ම තෙත් වර්ෂා වනාන්තර පිළිබඳව කතා කරන්න අපි බිඟුන්ගෙන් අහලා බලමු මේ තෙත් වර්ෂා වනාන්තර පිළිබඳව බිඟුන්ට මොන වගේ අදහස් ටිකක්ද කියන්න තියෙන්නේ කියලා. ඔව් සර්. ශ්‍රී ලංකාවේ තියෙන ස්වභාවික භෞමික පරිසර පද්ධතිය අතර වැදගත් තැනක් ගන්නවා වනාන්තර. ඉතින් ඒ වනාන්තර අතරත් තෙත් වර්ෂා වනාන්තර ගොඩක් වැදගත් අපිට කතා කරන්න. ඉතින් මේ තෙත් වර්ෂා වනාන්තර වලටම අපි කියනවා නිවර්තන වර්ෂා වනාන්තර කියලාත්. ඒ වගේම තෙත් සදාහරිත වනාන්තර කියලාත් මේ තෙත් වර්ෂා වනාන්තර වලට කියනවා. මේ තෙත් වර්ෂා වනාන්තර ගත්තාම මුළු වසර පුරාම, ඒ කියන්නේ අවුරුද්ද පුරාම පැතිරුණු වර්ෂාපතනයක් මේ තෙත් වර්ෂා වනාන්තර වල තියෙනවා. ඒ වගේම තමයි උණුසුම් තෙත් දේශගුණයක් තමයි මේ තෙත් වර්ෂා වනාන්තර තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 2000ට වඩා වැඩි මේ වර්ෂා වනාන්තරවල. ඒ වගේම තමයි ඛනිජ ප්‍රතිශක්තිකරණය ඉතා විශාල ලෙස සිද්ධ වෙනවා මේ වනාන්තර ඇතුලේ. ඒ වගේම තමයි ආර්ථික වටිනාකමින් ගොඩක් වැඩි ශාක වර්ග ගොඩක් තියෙනවා මේ වනාන්තර ඇතුලේ. හොර, කීන, මිල්ල, කල් මිල්ල, නැදුන් වගේ ශාක වර්ග ගොඩක් මේ පරිසර පද්ධතිය ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 900ක් විතර උඩට ගියාම තමයි මේ වනාන්තර වර්ගය අපිට දැක ගන්න පිහිටලා තියෙන්නේ. ඉතින් මේ වනාන්තරවල තියෙන ශාකවල ස්වභාවය ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මීටර් 40ක් විතර උසට ශාකයක් වැඩෙනවා. ඒ වගේම මේ ශාක ගොඩක් ඝනව වැඩෙනවා. ඉතින් මේ ශාකවල මුදුන් ස්තරීභවන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්තර වලට වෙන් වෙලා. ඒ වගේම තමයි ශාක මත අපිශාක සහ ආරෝහක ශාක බහුලව පිහිටලා තියෙනවා. ඉතින්
ලෝකූරුමයක් විදියට නම් වෙලා තියෙන සිංහරාජ වනාන්තරයේ දැදියගල එතකොට ලංකාවේ පිරිසිදුම ස්වභාවික ජලය හොයාගන්න පුළුවන් කන්නෙලිය ඒ වගේම නාකියාදෙනිය වන සංකීර්ණය වගේවා වන සංකීර්ණ වගේ තියෙන්නේ මේ තෙත් වර්ෂා වනාන්තර. ඒ වගේම තමයි මේ තෙත් වර්ෂා වනාන්තරවල සුවිශේෂී වැදගත්කම විදිහට ගත්තොත් එහෙම ඒක දේශිකයි. කියන්නේ ශ්‍රී ලංකාවට විතරක් ආවේනික වෙච්ච ශාක සහ සත්ත්ව ප්‍රභේද බොහෝමයක් මේ වර්ෂා වනාන්තර ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි රටේ ජල සම්පත සුරකින වැදගත් කියන්නේ වර්ෂා වනාන්තරයක් විදියට මේ තෙත් වර්ෂා වනාන්තර අපිට දැක ගන්න පුළුවන්. ඔව් ඇතරම දැන් එහෙම ගත්තහම ශ්‍රී ලංකාවට තියෙන හදවතක් වගේ තියෙන ස්ථානයක් තමයි සිංහරාජ වනාන්තරය, ඔය කන්නෙලිය, දැඩියගල, නාකියාදෙනිය වගේ තෙත් වර්ෂා වනාන්තර. ඒ වගේම මේවයි තියෙන විශේෂත්වය කියන්නේ වෙනත් රටවල් වල ඉන්න විවිධ විද්‍යාඥයන් පවා ඇවිල්ලා ඉවරලා අපේ රටට ඇවිල්ලා මේ වනාන්තරවල තියෙන ශාකව සතුන්ගේ ජාන හොරකම් කිරීමට පවා ඒ කට්ටිය පෙළඹිලා තියෙනවා. මේ අපේ රටේ ඒ තරම් විශාල ජානමය වැදගත්කමක් තියෙන ශාක සතුන් විශාල ප්‍රමාණයක් මේ වනාන්තරවල වාසය කරනවා. ඒකෙම තව දෙයක් එකතු කරන්න කැමතියි. මේ දැන් මේ වනාන්තරවල තියෙන අර ශාක ඝනත්වය වැඩි නිසා දැන් ඔය අලියැට්ටු වගේ විශාල සතුන්ට මේ වනාන්තරවල ජීවත් වීම ටිකක් අපහසුයි. ඉතින් මේ වගේ විශාල වැදගත්කමක් තියෙන වනාන්තර වර්ගයක් තමයි අතරම තෙත් වර්ෂා වනාන්තර කියලා අපි හඳුන්වන්නේ. ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කඳුකර වනාන්තර පිළිබඳව. අපි කඳුකර වනාන්තර පිළිබඳව අහලා බලමු. අපේ දෙනෙත් ඉන්නවා කඳුකර වනාන්තර පිළිබඳව අපිට අදහස් දක්වන්න. කඳුකර වනාන්තර කියන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුරේ පිහිටලා තියෙන වනාන්තර වලට. මේ සාමාන්‍යයෙන් මූද මට්ටමින් ඉඳලා මීටර 900ට වඩා ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ. මේ වනාන්තර වලට වාර්ෂික වර්ෂාපතනය ලැබෙනවා මිලිමීටර් 4000ක් විතර. ඒ හින්දා ගවේෂි කිව්වා වගේ ප්‍රධාන ගංගාවත් ආරම්භ වෙන්නේ මේ කඳුකර වනාන්තර වල. එතකොට දැන් මේ අහලා තියෙනවද ලංකාවේ රිටිකල කියලා කන්දක් ගැන? ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ අපිට? රිටිකල කන්දේ මේ ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන ප්‍රධාන දේශගුණික ලක්ෂණ 3ක් තියෙනවා. කන්දේ පහළ කොටසේ වියලි කලාපීය ලක්ෂණ දැක ගන්න පුළුවන්. කන්දේ මැද කොටසේ තෙත් කලාපීය ලක්ෂණ දැක ගන්න පුළුවන්. කන්දේ ඉහළ කොටසේ කඳුකර වනාන්තර ලක්ෂණ දැක ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රිටිකල් කන්ද එක්ක මේ එක එක කතත් ගෙතිලා තියෙනවා. ඕ ටයිම් පෙරයෝදය සමග ක්‍රිටිකල් සයනගේ විදුත් ජයසීන කතා, එතකොට මහාසෝනගේ අඩවිය කියලා කතා. ඒ වගේ සත්‍ය අසත්‍යතාවකින් දන්න අධිරක්ෂිතයක් නිසා අපිට මීටර 100 ඉහළට යන්න දෙන්නේ. ඒ වගේම දැන් ඒ කියන්නේ දැන් ක්‍රිටිකල් කන්ද පිටලා තියෙන්නේ හැබැයි අපේ තියෙන වීරි කලාපයක ප්‍රදේශයෙන් නේද? ඉතින් ඒ අතින් ගත්තාම ඉතා විශාල වැදගත්කමක් තියෙන කන්දක් තමයි. ඇත්තටම අධිරක්ෂිතයක් විදියට රිටිකල් නම් කරලා තියෙනවා. ඉතින් මේ මම පවා එක වතාවකදී ඔය රිටිකල අධිරක්ෂිත භූමියට ඇතුල් වෙලා අපි එක සංචාරයකදී ඇතුල් වෙලා අපිට පවා අවසර ලැබුණේ මීටර් 100ක් විතරයි. එතනදී විශේෂ අවසරයක් පිට අපි තවත් මීටර් 50ක් උඩට ගියා කන්දේ. එතනින් එහාට අපිට යන්න අවසරයක් කොහෙත්ම දුන්නේ නැහැ. ඉතින් මේ වගේ අධිරක්ෂිත භූමියක් විදියට තමයි රිටිකල කියන එකත් නම් කරන්නේ. ඉතින් මේ කඳුකර වනාන්තරවල වලින් මේ තව මොනවද අපිට දැක ගන්න තියෙන මොන වගේ ලක්ෂණද අපිට දැක ගන්න තියෙන්නේ? ඒක දේශික සතුන් හා ශාක දැක ගන්න පුළුවන් බහුලවම. ඒක දේශික සතුන් ලෙස වඳුරා උණහා පුළුවා පැණි සතුන් ගන්න පුළුවන්. ඒක දේශික ශාක ලෙස වල්සපු වෙරළු දන් කීන වගේ ශාක දැක ගන්න පුළුවන්. මොන වගේ මේ ශාකවල මොන වගේ හැඩයක් වගේද දකින්න පුළුවන් අපිට? ශාක කඳන් නැඹරිච්ච ස්වරූපයක් තියෙනවා. ආත්‍ර කුඩයි. මේ අලල්. එතකොට මේ කැනොපි එක පිළිබඳව මොකද්ද කියන්නේ? සර් ඒ කන්ද උඩට අධික සුළංදාර එනවනේ. ඒකින් තමයි අපේ පැත්ත වගේ ශාක ඒ වගේ හුලඟක් ආවොත් කඩායට වටෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න තමයි මේ එහෙම හැබැයි ශාක කන්දන් නැඹරලා තියෙන්නේ පාත්‍ර කුඩා වෙලා තියෙන්නේ. කැනොපි එක පැතලියට පිහිටලා තියෙන්නේ. හොඳයි. ඒ තමයි කඳුකර වනාන්තර පිළිබඳව තියෙන විස්තරය. හොඳයි. අපිට ඊළඟට තියෙන්නේ තවත් වනාන්තරයක් පිළිබඳව කතා කරන්න. දැන් අපි බලමු වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර පිළිබඳව. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපේ ගවේෂී ඉන්නවා සූදානම් වෙලා. අපි ගවේෂකයන් අහලා බලමු වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර පිළිබඳව තොරතුරු. ඔව් දැන් සර් කිව්වනේ මේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරය ගැන කතා කරමු කියලා. මම මේකට කියන්නම්කෝ මෝසම් වනාන්තරයක් කියලා. එතකොට ගත්තහම දැන් මෝසම් වනාන්තරයක ඒ කියන්නේ ශුෂ්ක නොවන ශාක තමයි මේක අපිට දැක ගන්න හැකි වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ පරිසරයක තමයි මේ වනාන්තර පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන්
මේ වනාන්තරයේ කුෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 32ක් වමර තමා වෙන්නේ. එතකොට ඒ වගේම දැන් මේකේ වාර්ෂික වර්ෂාපතනය ගත්තාම මිලිමීටර් 1200ත් මිලිමීටර් 1900ත් අතර පරාසයක තමා විහිදෙන්නේ. එතකොට ඒ වගේම තමා දැන් මේ පරිසරවල තියෙනවනේ ශාක. මේ ශාක ගොඩක් වෙලාවට තියෙන්නේ ඈතින් ඈතට පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් විශාල ශාක ඈතින් ඈතට පිහිටනවා. පිහිටන. ඒ වගේම තමා දැන් එතකොට මේ වගේ ශාක මේ වගේ පරිසර පද්ධති වල ඉන්න පුළුවන් ගොඩක් වෙලාවට අලි වලස්සු වගේ සත්තු විශාල ප්‍රමාණයේ සත්තුන්ට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්තටම මේ මම පොඩි බාධා කිරීමක් කරන්නම්. ඇත්තටම මේ දැන් මේ ස්ථානයේට මේ දැන් අපි මේ ඉන්න ස්ථානයටත් හවස 4න් විතර පස්සේ අපි ආවොත් එහෙම අපිට මේ අලි එහෙම බලා ගන්න පුළුවන් මේ අපේ ස්මස්තේ නේද? ඒක හරි ලස්සන දර්ශනයක් ඇත්තටම. වෙනත් ගොඩාක් ලංකාවේ අනික් ගොඩක් පැතිවලට නැති හරි ලස්සන දර්ශනයක් සුන්දර දර්ශනයක් තමයි අපිට මේ හවස 4 විතර ආවනම් බලා ගන්න පුළුවන් වෙන්නේ නේද? හොඳයි. එතකොට මේ දැන් ශාක ගැන ගත්තොත් එහෙමස පළු බුරුත වීර හල් මිල්ල කොහොඹ මේ වගේ ධර්මය අතින් විශේෂ වටිනාකමක් තියෙන ශාක මේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ වනාන්තරවල විශේෂයෙන්ම කරුවල ශාක පවා තියෙනවා නේද? කරුවල ශාක පවා තියෙනවා. එතකොට දැන් ගත්තාම මේ වනාන්තරවලට වර්ෂාව ලැබෙන්නේ ප්‍රධාන මෝසම් වර්ෂාවෙන්. එතකොට එහෙම ගත්තාම සර් දැන් මේ පරිසරවල තියෙන පතනශීලී ශාක. ඒ කියන්නේ පතනශීලී ශාකයක් ගත්තාම පතනශීලී ශාක කියන්නේ එකපාරම කොළ හැරෙන ශාක. වර්ෂයේ කාලයකදී නේද? ඔව් වර්ෂයේ එක කාලයකදී. එතකොට ඒ වගේම දැන් මේ අපි කතා කරන්නේ දැවමේ වශයෙන්වත් බොහෝ වටිනාකමක් ශාක තියනවා කියලා. ඒ වගේම තමයි සංචාරක පිරිසලත් එතකොට මේ වගේ තැන් වලට ගොඩක් සිත් අත ගන්නවා සංචාරක පිරිසලා. එතකොට අලියතුන් බලන්න පවා දෙනවනේ නේද? දැන් ඔය අපි හබරන ඒ වගේ ප්‍රදේශ පවා දකින්නවනේ. හොඳයි. එතකොට ගත්තාම සර් දැන් මේ වනාන්තර වර්ෂාපතනයට වගේම මේ ඒ කියන්නේ ඕනම කාලගුණික තත්වයකට හැඩගැහෙන්න පුළුවන් විදිහට මේ නිර්මාණය වෙලා තියෙනවා. ඒකත් ඇත්තට විශේෂ ලක්ෂණයක් මේ විශේෂයෙන්ම ඉඩෝරය දරා ගන්න පුළුවන් මේ වනාන්තර වලට නේද? වියලි කාලය මොන වගේ කාලයක්ද? මම එකෙන් අදහස් කරේ වියලි කාලය කියලා මේ වනාන්තර වලට වියලි කාලය උදා වෙන්නේ අවුරුද්දේ මොන කාලවලදීද? වියලි කාලය උදා වෙන්නේ අවුරුද්දේ මැයි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසය දක්වා තමයි. මේ වනාන්තර වලට වර්ෂාව ලැබෙන්නේ අවුරුද්දේ මොන වගේ කාලවලදීද? දැන් නිසාන දිග මෝසම් වර්ෂාංශ ලැබෙන්නේ. එතකොට එහෙම ගත්තාම මේ වනාන්තර වලට වර්ෂාව ලැබෙන්නේ නොවැම්බර් වල ඉඳලා පෙබරවාරි විතර මාස දක්වා අතර කාලය තමයි වර්ෂාව ලැබෙන්නේ. එතකොට දැන් මේ කාලවලදී තමයි මේ වනාන්තර වලට වර්ෂාපතනය ලැබෙන්නේ. කියන්නේ වියලි කලාපික ප්‍රදේශවල තියෙන වනාන්තර නිසා. හොඳයි. එතකොට මොන වගේ මේ වැදගත්කම්ද අපිට මේ වනාන්තර වලින් තියෙන්නේ? මේ වනාන්තර වලින් තියෙන වැදගත්කම් ගත්තාම දැන් විශේෂ දැවමය ශාක දකින්න පුළුවන් අපිට දැවමය අතින් ඉහළ. ඒ වගේම තමා මේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ජල පෝෂක විදිහට ඒ කියන්නේ වියලි කලාපික ජලාශවල තියෙන ජල පෝෂක ප්‍රදේශ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම ඇත්තටම තව කාරණයක් එකතු කරන්න ඕන. දැන් අර මං කලිනුත් සඳහන් කරේ අලියතුන් එහෙම බලන්න පුළුවන් කියලා. කියන සංචාරක කර්මාන්තර ගොඩක් ලොකු ආකර්ෂණයක් එකතු කරන්න පුළුවන් තැනක් විදිහට අපිට මේ වනාන්තර හඳුන්වන්න පුළුවන් නේද? හොඳයි. එහෙනම් ඒ තමයි අපි මේ ශ්‍රී ලංකාවේ වියලි කලාපික වනාන්තර පිළිබඳව අපි කරපු සාකච්ඡාව. දැන් අපි බලමු වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර වලින් පස්සේ අපි අර්ධ ශුෂ්ක කලාපීය කටුපඳුරු සහ ලදු කැලෑ පිළිබඳව ඒ කියන පරිසර පද්ධතිය එහෙම නැත්නම් ඒ කියන වනාන්තරය පිළිබඳව අපි අහලා බලමු. මේ පිළිබඳව විස්තර කියන්න අපිට ඉන්නවා මලිත්. මලිත්ගෙන් අපි අහලා බලමු අර්ධ ශුෂ්ක කලාපීය කටුපඳුරු සහ ලදු කැලෑ කියන වනාන්තර විශේෂය පිළිබඳව. දැන් සර් තියෙන අපිට කටුපඳුරු හා ලදු කැලෑ කියන වනාන්තර පිළිබඳව සාකච්ඡා කරන්න. කටුපඳුරු හා ලදු කැලෑ කියන වනාන්තර විශේෂයේ පිටලා තියෙන අර්ධ ශුෂ්ක කලාපය වල මේ අර්ධ ශුෂ්ක කලාපයක් කියලා හඳුන්වුවා වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 1258
අඩුයි. හ්ම්. ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ට වැඩි කලාපයක් තමයි අර්ධ ශුෂ්ක කලාපයක් කියන්නේ. ඔව්. මේ කාලවල ජලය අවශෝෂණය කර ගැනීමට කියන්නේ ශාකයේ මුල් මතු පිට තමයි විහිදිලා තියෙන්නේ. මතු පිටට ආසන්නේ. ඔව් ආසන්නයෙන් තමයි විහිදිලා තියෙන්නේ. ඒ වගේම මේ ශාක විවිධ අනුවර්තන දක්වනවා. සීමිත ජලය සංරක්ෂණය කිරීම සඳහා තමයි විවිධ අනුවර්තන දක්වන්නේ. හහ. අපි අනුවර්තන විදියට ගත්තොත් පත්‍ර සමහර ශාකවල පත්‍ර සීනයි. හහ. ඒ වගේම සමහර ශාකවල පත්‍ර මාංශලයි. ඒ වගේම සමහර ශාකවල කියන්නේ කටු සහිතයි. ඒ වගේම සමහර ශාකවල පත්‍ර අඩුයි. ඒ වගේම සමහර ශාක ගත්තොත් ඒ වගේ කිරි සහිත ස්වභාවයකුත් තියෙනවා. තියෙනවා. ඔව් ඒ වගේ තමයි ඒ කියන්නේ මේ කටුපදුරු වල විශේෂ අනුවර්තන විදියට දක්වන්න පුළුවන්. එතකොට මලිත් මොන වගේ වැදගත්කම්ද තියෙන්නේ මේ වනාන්තරවල? දැන් මේකේ වැදගත්කම් ගත්තම මේකේ ඒ කියන්නේ සංචාරක ආකර්ෂණය වැඩි. ඒ වගේම ජෛව විවිධත්වයම ඊටම ඉහළයි. ඒ වගේම මේ පරිසරවල විවිධ සතුන් ජීවත් වෙනවා. ඒ වගේ ජාන විවිධත්වයකුත් තියෙන්න පුළුවන්. ඔව්. ඒ වගේ වටිනාකම් තියෙන්න පුළුවන්. ඇත්තටම මේ විශාල වටිනාකම් තියෙන්න පුළුවන් මේ කටුපඳුරු සහ ලඳු කැලෑම්බ. ඒ වගේම මේ ඇත්තටම ශුෂ්ක කලාපයට විතරද මේ වනාන්තර සීමා වෙන්නේ? නෑ ඒ කියන්නේ වියලි කලාපවල සමහර තැන්වල මේ කටුපදුරු වල ලදු කැලෑ කියන ඒවා තියෙන්න පුළුවන්. ඔව් තැන් තැන් වල එහෙම ලක්ෂණ තියෙන තැන් ඒක තමයි මමත් දැකලා තියෙනවා. තැන් තැන් වල දැන් මේ අපි ඉන්නේ වියලි කලාපේ. නමුත් මේ අපේ වියලි කලාපය ගත්තාම තැන් තැන් වල ඇත්තටම ඒ වගේ ලක්ෂණ තියෙන වනාන්තර කොටස් අපි දැකලා තියෙනවා. මම ඒකයි විශේෂයෙන් ප්‍රශ්නයක් විදිහට මම වලිගෙන් ඇහුවේ. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තෙත් පතන භූමිය පිළිබඳව. දැන් මේවා අයිති වෙන්නේ ඇත්තටම තෘණ භූමිය වලට. ඉතින් මේ තෙත් පතන භූමිය පිළිබඳව අපි කතා කරලා බලමු. අපේ සෙනක ඉන්නවා ඒ පිළිබඳව අදහස් දක්වන්න. සර් තෙත් පතර බිමක් කියන්නේ තෘණ භූමි වර්ගයක්. මේ වගේ තෘණ වැඩුවට අතරින් පතර විශාල ගස්ත වැඩෙනවා. මේ අතරින් මහරත්න ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. තෙත් පතරලින් පීරලා තියෙන්නේ මේ මූදු මට්ටමේ සිට මේක බුදාවට වඩා ඉහළින්. මේ වගේ උෂ්ණයානමති ලයිගනයක්ද පර්ණා ටෙරිඩියම් නැති පර්ණාංගද වැඩෙනවා. තෙත් පතන බිම් වල ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. ජල ගැලීම් මවම කිරීම පාංශු පාදන යාම කිරීම වගේ දේවල් තෙත් පතන බිම් වලින් සිදු කරනවා. ඒ වගේ අරිසර වැදගත්කම් තියෙනවා. මේවා මේ වගේ මේ කියන්නේ ඒ තෙත් පතන බිම් වලටම විතරක් ආවේනික වෙච්ච ශාක වර්ග ඒ ප්‍රදේශ වලටම ආවේනික වෙච්ච සත්ව වර්ගද විශාල කොටසක් තියෙනවා. මේවා නැරඹීම සඳහා පිටරටින් විදේශ සංචාරකයෝ දෙනවා. මේ වගේ ස්ථානවලට උදාහරණ හෝටන් තැන්න භගවත් තලාව වැනි ඒවා ගන්න පුළුවන්. මේ වගේ මේ කියන්නේ සුන්දරත්වය ඉතා ඉහළයි. ඇත්තටම මේ අපි දැකලා තියෙන විදේශ සංචාරකයන් වගේම ලංකාවේ පවා දේශීය සංචාරකයෝ පවා මේ ස්ථානවලට මේ වගේ ප්‍රදේශවලට යනවා. මේ සමහර විට නයිට් කැම්පින් වගේ දේවල් කරන්න යන අවස්ථා තියෙනවා. හොඳයි. දැන් අපි කතා කරමු වියලි පතන පිළිබඳව. වියලි පතන ගැන කතා කරන්න අපිත් එක්ක ඉන්නවා නෙලිත්. නෙලිත් අපි බාර කරමු වියලි පතන පිළිබඳව විස්තර ටිකක් අපිට ඉදිරිපත් කරන්න. දැන් වියලි පතන බීම අපේ සෙනක කතාවේ තෙත පතන බීම වලට වඩා වියල්ත්ව පවතිනවා. සර් දන්නවනේ මාන වෙදි තුන වර්ගය. ඔව්. ඒ තුන වර්ගය මේ වියලි පතන බීම වල ඉතා වැඩි වශයෙන් අපිට දක්නට ලැබෙනවා. ඒ තුන වර්ගය නියං කාලයේදී පිලිස්සීමට ලක් වෙනවා. ඔව්. ඒ නිසා මේ ඒ කියන්නේ ලැබුගිනි වගේ තත්ත්ව ඇති වෙලාද? ඔව්. ඒ නිසා මේ පස නිරාවරණය වෙනවා. නිරාවරණය වෙලා ඔය ගස්සිකාරට මේ කාදන වෙන්න ගන්නවා. අපිට බීම වලට මේ වියලි පතන බීම වලට මේ උදාහරණ ලෙස ඌව ද්‍රෝණිය තව රක්වාන ගන්න පුළුවන්. මේ වගේ දේවල් ඇතරම දැන් ලොකු සංචාරකයන්ට ආකර්ෂණයකුත් තියෙනවා. ඇත්තට මේ වගේ දේවල් බලන්න අපි වුණත් හරි ආසයි ඔය වගේ භූමියකට ගිහිල්ලා තියෙන්නේ මොන වගේ පරිසරයක්ද ඇත්තටම එහෙම බලන්න නේද? හවසකට වුණත් යනකොට හරි අමුතු ලස්සනක් මේවයි තියෙනවා නේද? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දමන පිළිබඳව. දමන පිළිබඳව කතා කරන්න අපේ ජනුදි ඉන්නවා සූදානම් වෙලා. අපි ජනුදිගෙන් අහලා බලමු දමන පිළිබඳව යාට කියන්න තියෙන තොරතුරු මොනවද කියලා. දමන කියන්නේ සර් හේන්ගෝතනේ ප්‍රතිඵලයක් විදිහට පාතරයට තෙත් කලාපේන හමු වෙන ධනබී විශේෂයකට අපි කියනවා දමන කියලා. එතකොට මේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වගේම විවිධ දිස්ත්‍රික්කවලත් මේ දමන බහුල දැක් ගන්න පුළුවන්.
එතකොට ගොඩක් කට්ටිය කියනවා ශ්‍රී ලංකාව හරිත රටක් කියලා. ඉතින් එතකොට මේ දමනවල වාසි කිව්වොත් එහෙම ජල සත්‍යයන්ට නාතන් දෙනා. ඒ වගේම කාබන් ගබඩා කරගෙන තියා ගන්නවා. එතකොට අර ජෛව පරිසර පද්ධතිය පවත්වා ගන්නත් උදව් වෙනවා. එතකොට අලියතුන් වඩාත් ප්‍රිය කරන පරිසර පද්ධතියක් තමයි මේ දමන කියන්නේ. එතකොට දමන වලට උදාහරණ කිව්වොත් එහෙම විල්පත්තුව, පාදුරු ඔය වැලිකම ගන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ දමන කියන මේ පරිසර පද්ධතිය ගොඩක් වෙලාවට මේ වියලි කලාපික ප්‍රදේශවල පැතිරිච්ච පරිසර පද්ධතියක් විදිහට තමයි අපිට ගන්න පුළුවන්. මේ තෘණ භූමියක් විදිහට තමයි සලකන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තලාව කියන තෘණ භූමි වර්ගය පිළිබඳව. තලාව පිළිබඳව කතා කරන්න අපි දෙනෙට බාර කරමු. තලාව කියන්නේ සර් හේන්ගොවි තනි ප්‍රතිපලයක් ලෙස පහතරට තෙත් කලාපයේ දක්නට ලැබෙන තෘණ භූමි වලද. මේවා ගොඩක් දැක ගන්න පුළුවන් කළුතර දිස්ත්‍රික්කය හා මාතර දිස්ත්‍රික්කය හා හල්දුම්මුල ප්‍රදේශය. මේවා මේ මොන වගේ වැදගත්කමක්ද අපිට තියෙන්නේ? පරිසරයට හොඳ අලංකාරයක් ලැබෙනවා. පහතරට තෙත් කලාපයේ ජීවත් වෙන තෘණ භූමි වල ජීවත් වෙන සතුන්ට හොඳ වාසස්ථානයක් වෙනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිර්මිත පරිසර පද්ධති පිළිබඳව කතා කරන්න. ඒ කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර පද්ධති. මේවත් විශේෂයෙන්ම ප්‍රධාන කාණ්ඩ 3කට බෙදන්න පුළුවන් ලංකාවේ තියෙන නිර්මිත පරිසර පද්ධති. ඉතින් අපි ඒ පිළිබඳව මුලින්ම අපේ බිඟුන්ගෙන් අහලා බලමු කෘෂිකාර්මික පරිසරය පිළිබඳව මොන වගේ අදහසක්ද දක්වන්න පුළුවන් කියලා. සර් කියපු විදිහට ශ්‍රී ලංකාවේ නිර්මිත පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා. කෘෂිකාර්මික, කාර්මික, ජනාවාස. ඉතින් කෘෂිකාර්මික පරිසර පද්ධතිය ගත්තාම අපි දන්නවා අතීතේ නම මිනිස්සු තමන්ට අවශ්‍ය ආහාර සපුර ගන්න විවිධ කර්මාන්තවල නියරුණා. ඉතින් ඒ අතරින් ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා භෝග වගාව සහ සත්ත්ව පාලනය. ඉතින් මේ භෝග වගාව සහ සත්ත්ව පාලනය කියන ඒ කටයුතු සිද්ධ කරන්න මිනිස්සු ඒ සකස් කරගත්ත පරිසර පද්ධතිය අපි කියනවා කෘෂිකාර්මික පරිසර පද්ධතියක් කියලා. ඉතින් මේ කෘෂිකාර්මික පරිසර පද්ධතිය තුළ තියෙන විශේෂත්වයක් තමයි මිනිස්සු ස්වභාවික පරිසරවල ව්‍යාප්ත වෙලා ඉන්න ශාක හා සත්තු තමන්ගේ පාලනය යටතේ ඒක රාශී කරගෙන ඉන්නවා. ඒක වැදගත් ලක්ෂණයක්. ඒ වගේම තමා සාමාන්‍යයෙන් වී වගාවට, පේ වගාවට වගේ වගාවන් වලට ඒ වගේම සත්ව පාලනයට බිම්මෙන් කරන්න ඕනේ. ඉතින් මේ සත්ව පාලනයට බිම්මෙන් කරද්දී සතුන් විසින් තෘණ බිම්වල තියෙන තෘණ සතුන් නිතරම උලා තනවා. ඉතින් මේ හේතුව හින්දා ශාක සන්තතියක් ඇති වෙන්නේ නැහැ. ඒ මගින් ජෛව විවිධත්වය සීමා සහිත වෙනවා. හොඳයි. කෘෂිකාර්මික පරිසර වලින් මොන වගේ බලපෑමක්ද තියෙන්නේ අපේ ස්වභාවික පරිසරයට? කෘෂිකර්මාන්තයේදී සර් වර්තමානයේ නම් බොහෝ විට භෝග වගාවේදී රසායනික පලිබෝධනාශක රසායනික පොහොර වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් ගොඩක් ගොවියෝ කරන්නේ මේවා භාවිතා කරලා ඒවා තියෙන හිස් බෝතල් ඒ වගේ ඉතුරු වෙන ද්‍රව්‍ය හැම එකක්ම ඒ භෝග වගාව ඒ හා සම්බන්ධව තියෙන ඇල මාර්ගවලට වෙනත් ස්වභාවික ස්ථානවලට මුදා හරිනවා. ඉතින් එහෙම දැම්මාම නිකම්ම පරිසරය දූෂණය වෙනවා. ඒත් එක්කම ජෛව විවිධත්වයත් නැතිලා යනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කාර්මික පරිසරය පිළිබඳව. ඉතින් කාර්මික පරිසරය පිළිබඳව කතා කරන්න ඒ පිළිබඳව අදහස් දක්වන්න අපේ සතින ඉන්නවා මාත් එක්ක. ඉතින් අපි සතිනගෙන් අහලා බලමු කාර්මික පරිසරය පිළිබඳව එයාට මොන වගේ අදහසක්ද දක්වන්න තියෙන්නේ කියලා. දැන් සර් කාර්මික පරිසරයක් ගත්තොත් දැන් අපි මොකක් හරි නිෂ්පාදනයක් කරන්න යද්දී ඒකට අපිට අවශ්‍ය වෙන දේවල් තියෙනවා. ඒවා ගත්තොත් යන්ත්‍ර සූත්‍ර, ශ්‍රමය, ශක්තිය ඒ වගේ දේවල් ඕන වෙනවා. ඉතින් ඒ ඔක්කොම එකතු කරගෙන ගොඩනගාගත්තු පරිසරයකට අපි කියනවා කාර්මික පරිසරයක් කියලා. දැන් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව සංවර්ධනයට විවිධ කාර්මික දේවල් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ කර්මාන්තාංශය. කර්මාන්තාංශයේ තියෙන ඒවට නිදසුන් වගේ ඒවට ගන්න පුළුවන් අපිට ඔය ඇඳුම් පැළඳුම්, වාහන, ඖෂධ, ගෘහ නිර්මාණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඒ වගේ දේවල් ගන්න පුළුවන්. මොන වගේ ප්‍රදේශවලද මේ වගේ කාර්මික වශයෙන්ම විශේෂණය වෙච්ච පරිසරයන් පැතිරිලා තියෙන්නේ ලංකාවේ? ප්‍රධාන වශයෙන් බියගම් වගේ ප්‍රදේශයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ වගේ ප්‍රදේශවල දැන් මේ කාර්මික පරිසර නිසාම ඒක මිනිස්සුන්ගේ ජීවිතයට මොන වගේ බලපෑමක්ද ඇති වෙලා තියෙන්නේ? දැන් සර් ගත්තොත් ඔය කර්මාන්ත ශාලානේ ප්‍රධාන වශයෙන් තියෙනවා කිව්වේ.
දැන් කර්මාන්තශාලාවලින් පිට වෙනවා ওই විවිධ විෂ වායු වර්ග. ඒ නිසා ඒ අවට ඉන්න ප්‍රදේශවල මිනිස්සුන්ට සත්තුන්ට විවිධ ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තොත් ඔය විවිධ පිළිකා වර්ග, හෘද රෝග ඒ වගේ දේවල් වලට ගොදුරු වෙන්න පුළුවන්. ඇදුම වගේ තත්ත්ව නේද? හොඳයි. තවත් දෙයක් ගත්තොත් සර් ඔය මේ දැන් ඔය කර්මාන්තශාලාවලින් පිට වෙනවනේ විවිධ විෂ ජලය නැත්තම් රසායනික ද්‍රව්‍ය. රසායනික ද්‍රව්‍ය ඒ වගේ දේවල් ওই ජල මූලාශ්‍ර වල තමයි ඒගොල්ලෝ ගොඩක් වශයෙන් එකතු වෙන්නේ. එකතු වෙන්නේ. ඒවා දැන් අපි සාමාන්‍යයෙන් ඉදිරියදා වැඩ කරද්දී අපිට ජලය අත්‍යවශ්‍යම දෙයක් වෙනවනේ. ඔව්. නෑමට බීමට ඔය වගේ දේවල් වලට අවශ්‍ය වෙනවනේ. ඔව්. එතකොට අපි දැන් ඒව සාමාන්‍ය බැරි වෙලාවත් පිව්වොත් ඒ වගේමත් අපිට විවිධ රෝග වලට ගොදුරු වෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් පාචනය, කොලරාව ඒ වගේ දේවල් වලට අපිට ගොදුරු වෙනවා. හොඳයි. දැන් ඔය අපි කතා කරේ මිනිස්සාට දැන් මේ කාර්මික පරිසර පද්ධති වලින් මිනිසාට ඇති වෙන්න පුළුවන් අර පාරිසරික වශයෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම් පිළිබඳව. දැන් සමාජීය වශයෙන් මිනිස්සුන්ට මේවා බලපෑම් ඇති වෙනවද? ඔව් සර්. දැන් අපි කලින් කතා කිව්වනේ මම අර බියගම් වගේ ප්‍රදේශවල තමයි කර්මාන්ත බහුලව තියෙන කියලා. ඒ වගේ ප්‍රදේශවලට ඔය ග්‍රාමීය පැතිවල ඉන්න තරුණ ප්‍රජාව ඇදිලා යනවා. ඒ කියන්නේ ඒ වගේ වැඩ කරන්න. දැන් ඒගොල්ලෝ ඒ වගේ වැඩ කරන අතරතුරේදී දැන් ඔය ඒගොල්ලන්ට විවිධ මානසික පීඩනකාරී තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. එතකොට දැන් ওই වගේ පැතිවල තමයි ගොඩක් වශයෙන් ඔය සංගීත සංදර්ශන විවිධ උත්සව වගේ දේවල් තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ වගේ දෙයකට ගියොත් හොඳයි කියලා. ඔව් ඒ කියන්නේ නිදහසක් ලබන්නම වෙනසක් ඇති කරගන්න. හොඳයි. එතකොට ඒ වගේ තැනකට ගියොත් හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔය වගේ තැන්වල ගැහැණු පිරිමි එකට තමයි ඉන්නේ. එක් වශයෙන්. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් ඔය වගේ තැන්වල තව ඉන්න ඔය මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිත කරන මිනිස්සු. දැන් තරුණ ප්‍රජාව වගේ කට්ටිය ඔය වගේ දේවල් වලට යොමු වෙන්න ඒ වගේ ඉඩ තියෙනවා. ඒ කියන්නේ සමාජීය වශයෙන් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා තමයි අදහස් කරන්නේ. හොඳයි. එතකොට දැන් ඇත්තටම දැන් කාර්මික පරිසරයක් එතකොට හොඳ නැද්ද? දැන් සර් ඒ වගේ දෙයක් හොඳ නෑ කියන්නත් බෑ. නරකක් තෙමත් නෑ. ඉතින් මේ වගේ දේවල් වලින් අපි දැන් කර්මාන්ත කිව්වොත් අපිට ඒක අවශ්‍යම දෙයක් නේ. දැන් මේ කාලේ හැටියට නාගරීකරණය වෙලා දින. ඒ කියන්නේ දියුණු වෙලා තියෙන්නේ. එතකොට කර්මාන්ත නැතුවම බෑ. අපි ඒවා හරියට නිසි පරිදි භාවිතා කරන්න ඕනේ. ඒ විදිහට කටයුතු කරාම මේ විදිහට අකටයුතුකම් සිද්ධ වෙන්නේ නැති වෙයි කියන එක. හොඳයි. දැන් එතකොට අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ජනාවාස පරිසරය පිළිබඳව. ඉතින් මේ ජනාවාස පරිසරය පිළිබඳව කතා කරන්න අපි දැහැමි ඉන්නවා සූදානම් වෙලා. අපි දැහැමිගෙන් අහලා බලමු ජනාවාස පරිසරය පිළිබඳව මොන වගේ අදහසක්ද දක්වන්න තියෙන්නේ කියලා. ඔව් සර්, ජනාවාස පරිසරයක් කිව්වම අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන ජනාවාස කියන්නේ මොකක්ද කියලා. ජනාවාසයක් කියන්නේ මිනිසුන් වාසය කරන ස්ථානයකට. ඒක පොඩි කුඩා පැල්පතක් වෙන්න පුළුවන්, නිවසක් වෙන්න පුළුවන්, මොන දෙයක් වෙන්න පුළුවන්. ජනාවාස පරිසරයක් කියලා කියන්නේ මිනිස්සු තමන්ගේ වාසස්ථාන පිහිටුවාගත්ත ග්‍රාමීය හරි නාගරික හරි පරිසරයකට මිනිස්සුන්ට විවිධ අවශ්‍යතා ඇති වෙනවා. ඒ අවශ්‍යතා ඉටු කරගන්න මිනිස්සු නගරවලට සංක්‍රමණය වෙනවා. ඒ සංක්‍රමණය වීම නිසා නාගරීකරණයක් ඇති වෙනවා. නාගරීකරණය කියලා කියන්නේ හරියට රටක සමාජාර්ථික සංවර්ධනයේ කඩපතක් වගේ. ඒ කියන්නේ දැන් අපේ ශ්‍රී ලංකාවනේ. ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාව සමාජාර්ථික තත්ත්වය මොන වගේද කියලා අපිට නාගරීකරණය ඔස්සේ බලා ගන්න පුළුවන්. මේ නාගරීකරණය නිසා නාගරික ජනාවාස ශීඝ්‍රයෙන් බිහි වෙමින් පවතිනවා. එතකොට මේ නගර නිර්මාණය වීම ගැටලුවක් නෙමෙයිද? ගැටලුත් තියෙනවා. ඒක අවිධිමත් ලෙස නිර්මාණය කරොත් තමයි ගැටලුව ඇති වෙන්නේ. වර්තමානයේ ඒ වගේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉඩකඩ අඩු වෙනවා. තව නිසි පරිදි ආලෝකය ලැබෙන්නේ නැහැ. නිසි පරිදි වාතාශ්‍රය අඩු වෙනවා. තව ගත්තොත් ලෙඩ රෝග සංගතයට මුහුණ දෙන්න යනවා. මේ වගේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉඩකඩ අඩුවෙන් ගත්තොත් දැන් කොළඹ වගේ පැතිවල බලාගන්න පුළුවන් අපිට ගියාම ඒ කියන්නේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ ළඟ. එතකොට ඒ කියන්නේ ඉඩකඩ ප්‍රමාණය අඩුයි. ඒක නිසා එතකොට එතනත් සමාජ ගැටුම් ඇති වෙනවා ඉඩකඩ අඩු නිසා. ඊට පස්සේ වාතාශ්‍රය අඩුවීම ගත්තොත් කර්මාන්ත ශාලා වැඩි වෙන පවතින නිසා ඒ වගේම පිටවන දුම් වැඩි, පරිසර දූෂණ වැඩි, ජල දූෂණය වැඩි. ඒක නිසා ඒ කියන්නේ ගොඩක් වෙලාවට වායු දූෂණය වෙන නිසා කියන්නේ අපිට සුසුනී කරන්න තියෙන වායු ඒ කියන්නේ වාතාශ්‍රයත් අඩු වෙනවා. ඒවයි ගුණාත්මක බව පවා අඩු වෙනවා. ඉන් පස්සේ තව ගත්තොත් ලෙඩ රෝග හැදෙනවා. පරිසර දූෂණය, ජල දූෂණය නිසා ඒ කියන්නේ අපි
පාවිච්චි කරගන්න ජලය වුණත් අපිරිසිදු වෙලා තියෙන නිසා අපිට ඒවා අපේ ශරීරගත වුණත් අපිට රෝග වැළඳෙනවා. එතකොට සමාජීය වශයෙන් ප්‍රශ්න නැද්ද? විශේෂයෙන් සමාජ සංස්කෘතිකයෙන් ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන් සර්. හොඳයි. දැන් අපි මේ වෙනකොට ශ්‍රී ලංකාවට අදාළව අපි ජලජ පරිසර පද්ධති කතා කරා, ස්වභාවික ජලජ පරිසර පද්ධති, ඒ වගේම තමයි ස්වභාවික බෞනික පරිසර පද්ධති කතා කරා, ඒ වගේම නිර්මිත පරිසර පද්ධති පිළිබඳවත් කතා කරා. ඉතින් දැන් මේ සියලුම කාරණා කතා කරගෙන යනකොට මං ඔයාලගෙන් අහන්න කැමතියි අතරම ඔයාලට යම්කිසි අදහසක් තියනවද මේ දේවල් අපි ඔය කොහොමද මේ දේවල් අපි පවත්වාගෙන යන්න ඕන? ඒ වගේම ඔයාලගේ වැඩිහිටි පරම්පරාවට ඔයාලට මොන හරි දෙන්න පණිවිඩයක් තියනවද? ඒ වගේම ඔයාලගේ සමකාලීනයන්ට, ඒ වගේම ඔයාලගෙන් පස්සේ එන ඔයාලගේ නංගිලා මල්ලිලාට අනාගත පරම්පරාවට මේ අයට මොන හරි දෙයක් ඔයාලට කියන්න තියනවද? මොන හරි පණිවිඩයක් දෙන්න තියනවද? ඇත්තටම මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරනකොට ඇත්තටම මම දන්නවා දැන් ඔයාලා ගොඩක් මහන්සියලා මේ පිළිබඳව තොරතුරු හෙව්වා, කරුණු හෙව්වා. ඒ වගේම ඔයාලා තැන් තැන් වල ෆීල්ඩ් එකේ ගිහිල්ලා ඔයාලා ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා, මේ දේවල් කරා ඔයාලා. ඉතින් ඒ දේවල් එක්ක ඔයාලට දැනුණ මොන හරි දෙයක් තියෙනවද මේ වීඩියෝ එක හරහා අපේ සමාජයට දෙන්න? ඔව් දැන් පරිසර පද්ධතියක් ගැන ගත්තොත් මං කියන්න කැමතියි. පරිසර පද්ධතියක් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් ලස්සනයි. පරිසර පද්ධතියක් කියන්නේ ඇත්තටම ආකර්ෂණීයත්වයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් සංචාරක පිරිසුනත් මේ ලංකාව කියන රටේ රඳා පවතින්නේ මේ පරිසර පද්ධති නිසා ගොඩක් වෙලාවට. මොකද මේ දැන් ගත්තොත් එහෙම අපේ අතීත මුතුන් මිත්තන් ගත්තහම ඒගොල්ලෝ අපිට වඩා ගොඩක් මේ පරිසර පද්ධති වල සුන්දරත්වය විඳලා තියෙනවා. ඒ වගේම තමයි මේ පරිසර පද්ධති එකකට එකක් වෙනස්. මේවට ආවේනික වෙච්ච ඒ වගේම ආපු මේ ඒවටම තියෙනවා අමුතුම ලස්සන ආකර්ෂණීයත්වයක් තියෙනවා. ඕ ඒක ඇත්ත. අපේ මුතුන් මිතුනත් කියලා දෙනානේ එක ගහක් කපනකොට තව ගස් දෙකක් වවන්න කියලානේ. මට නම් ඉතින් මේ කතාවෙන් ගන්න තියෙන දේ තමයි අපි පරිසරයෙන් ගම් දෙයක් ගන්නකොට පරිසරයට ඊට වඩා දෙයක් දෙන්න ඕන කියන්නේ. අනිවාර්යෙන් ලංකාවේ තියෙන සමහර ශාක ගත්තොත් ලෝකෙටම ඒ ශාකයේ තියෙන ලංකාව විතරයි. ලංකාවේ ඉන්න සමහර සතුන් ගත්තොත් ලෝකෙට මේ සතුන් ඉන්නේ ලංකාව විතරයි. ඒ කියන්නේ ඒක දෙරිකටකදී සතුන් බහුල ශාකහා සතුන් බහුලව විසෙනවා. අපි ඒ සතුන්ගේ ඒ ශාකවල තියෙන ජානවල විවිධත්වයේ ජෛව විවිධත්වය අපිට ගොඩක් වටිනවා. ඔසර් දැන් ඉස්සර හිටපු ලේඛකයන් පවා එයාලගේ අත්දැකීම් එක්ක පරිසරات එකතු කරගෙන විවිධ කතා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් මම කියපු කතාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දුව කියන්නේ. ඉතින් මේ මඩොල් දුවේ උපාලි හා චින්නා මඩොල් දුව හරහා යන ගමනේ අපේ පරිසරයේ ඒ හැනි අපේ හිතේ චිත්‍රයක් විදිහට මවන ආකාරයට මාර්ටින් වික්‍රමසිංහ මහතා එක රචනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තවත් කෘතියක් තමයි සැල්ලිහිණ සංදේශය කියන්නේ. ඉතින් මේ සැල්ලිහිණ සංදේශයේ අර මඩොල් දුව වගේම තමයි කියන්නේ සැල්ලිහිණියා හසේ පියාඹන කියන්නේ මාර්ගය අවට පරිසරයක් අපේ හිතේ යන චිත්‍රයක් විදිහට මන ආකාරයට ඒ රචකයාත් එක්ක නිර්මාණය කරලා තියෙනවා. ඒතකොට සර් ඒ කෘති කිසියාලෙටම ආభాෂයන් තියෙන අපි මේ දැන් කතා කරගෙන යන පරිසර පද්ධති වල විවිධත්වයම තමයි. ඒ කියන්නේ ඒවයි තියෙන සුන්දරත්වය ඊටාම උදව් කරගෙන තියෙනවා මේ පරිසරය මේ කලාකෘති පවා නිර්මාණය කරන්න, කලාව පවා පෝෂණය කරන්න මේ දේවල් උපයෝගී කරදීම තියෙනවා. නේද? ඔව් මේ දැන් අපේ මේ කොච්චර වැදගත්කම් තිබ්බත් මේ පරිසර පද්ධති වල දැන් වර්තමානයේ වගේ නෙමෙයි. අතීත මිනිස්සු මේ පරිසර පද්ධති සමග තමයි ජීවිතය ගත කළේ. ඒගොල්ලෝ ඒක එයාලගේ ජීවිතයක් බවට පත් කරගෙන හිටියේ. කියන්නේ ඒවට ආදරය කරා, කරුණාව දැක්වුවා. නමුත් වර්තමාන වෙනකොට කෙමෙන් මේ පරිසර පද්ධති විනාශ වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඒකට හේතුවක් වශයෙන් මම හිතන්නේ මේ දැන් ඉන්න සමාජ මිනිස්සුන්ගේ ආකල්ප දුර්වල වීම. දැන් ආකල්ප දුර්වල වීමට ප්‍රධාන වශයෙන් මම හිතන්නේ බලපාන ඔය දැන් ළමයි වශයෙන් ගත්තොත් ඒගොල්ලෝ දැන් ඔය අධ්‍යාපන කටයුතු වල තමයි නැඹුරු වෙලා තියෙන්නේ. අතීතේ වගේ නෙවෙයි. ළමයි ඔය ගස්වැල් සමග සමා ඒගොල්ලෝගේ ජීවිතේ ගත කරේ. අතීතයේ ළමයි. ඔව්. දැන් වැඩිහිටියන් ගත්තොත් වැඩිහිටියන් නම් ආර්ථික ඒකට වර්තමානයේ ළමයි කොහොමද වෙනස් වෙලා තියෙන්නේ පරිසරයෙන්? වර්තමානයේ ළමයි ගත්තොත් ඒගොල්ලෝ දැන් අමතර පන්ති ඒවට තමයි වැඩි වශයෙන් යොමු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලා පරිසරයත් එක්ක පරිසරයේ තියෙන සංවේදීතාවය පරිසරයත් එක්ක තියෙන බැඳියාව අඩුයි කියලාද කියන්නේ? ඔව්. ඒ කියන්නේ අඩුයි. නැත්තෙමත් නෑ. සමහරක් ළමයි ඉන්නවා හැම. ඒ වගේම වැඩිහිටියෝ ගද්දී ඒගොල්ලෝ ආර්ථික තත්ත්වය දියුණු කරගන්න තමයි වැඩි වශයෙන්ම කටයුතු කරන්නේ. එතකොට ඒගොල්ලන්ට පරිසරය සමග ගැටෙන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වශයෙන් අඩු වෙනවා. එතකොට ආය ගත්තොත් දැන් මේ පරිසර පද්ධති මෙහෙම තියෙනවනේ.
එතකොට ඒව දැන් අනාගතයට ඉතුරු කරන්න එපා. ඒ ඉතුරු කිරීම සම්බන්ධයෙන් අපි අපේ එන ඉදිරි පරම්පරාවටද දැන් ඉන්න සමකාලීනයන්ටද හැමෝටම කියන්නේ මේ පරිසර පද්ධති රැකගෙන ඒවා අනාගත පරපුරට ඉතුරු කරන්න දැන් ඉඳන්ම හොඳින් කටයුතු කරන්න. ඔව් ඇත්තටම දැන් අපි වුණත් මේ වීඩියෝ පටය මේ පටිගත කරන ස්ථානයට වුණත් එන ගමන් ඒ ආපු මාර්ගය තුළදිත් අපි දැක්කනේ පරිසරය දූෂණය වෙච්ච තැන් ඕන තරම් නේද? අපි පදවියට හරි ආසයි. අපි පදවියට හරි ආදරෙයි. එතකොට ඇත්තටම අපිට හදවතට දුකක් දැනෙනවා මේ දේවල් පිළිබඳ හොයලා බලනකොට. මං හිතන්නේ මං මෙහෙම කිව්වොත් හරි. දැන් මේ පරිසර පද්ධති පිළිබඳව ඉගෙන ගන්න කලින් සමහර විට ඔයාලට මේ දේවල් පිළිබඳව දැක්කට මේ දේවල් දැකලා තියෙනවනේ ඇත්තටම. ඒ දැකලා තිබ්බට මේ දේවල් පිළිබඳව ලොකු සංවේදීතාවයක් ඇති වුණේ නැති වෙති සමහර විට. නමුත් මේ පරිසර පද්ධති ගැන හෙව්වට පස්සේ මේ තරම් මේක ලස්සනයිද කියලා අපිට හිතුණාට පස්සේ ඒ වගේ අවස්ථාවකදී දැන් ඔයාලට හිතෙනවා ඇති මේ පරිසර පද්ධති විනාශ වෙන එක ඇත්තටම මේ ලොකු කනගාටුවට කාරණයක් කියලා. ඉතින් අපි ඇත්තටම මේ දේවල් රැක ගන්න ඕනේ. ඉතින් මේ රැකගෙන අපි ඉදිරි පරම්පරාවටත් මේ දේවල් ලබා දෙන්න ඕන. මොකද එහෙම වුණේ නැත්නම් අනාගතයේ පරම්පරාවේ අනාගත පරපුරක් විසින් අපිට දෙස් දෙවොල් තියයි. ඇත්තටම අපේ මුතුන් මිත්තෝ ඒ කියන්නේ අපි ඒ අයගේ මුතුන් මිත්තෝ ඒ කියන්නේ අපි විසින් මේ පරිසර පද්ධති රැක්කේ නැහැ, සුරැක්කේ නැහැ. ඒ හින්දා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය අපිට විඳ ගන්න නැති වෙලා කියලා ඒ අය අපිට දෙස් දෙවොල් තියයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම සංක්ෂිප්තවම කියනවා නම් කියන්න තියෙන කාරණාව තමයි මේ සියලුම පරිසර පද්ධති අපිට ගොඩක් වටිනවා. මේ ලෝකයට වටිනවා. අපේ අනාගත පරම්පරාවට වටිනවා. ඉතින් අපේ රටට වටිනවා. ඉතින් ඒ නිසා මේ සියලු දේ රැකගමු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. අපි තවත් පාඩමක් අපි මේ විදියට ගෙන එන බලාපොරොත්තුෙන් අපි අද දින සමුගන්නවා. බොහොම ස්තුතියි.